ස්තුතියි කතානායකතුමනි. දවස් ගණනාවක් අයවැය සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ වෙහෙස මහන්සියෙන් මන්ත්‍රීවරු ඇමතුරු ඉදිරිපත් වෙලා අද අන්තිම අවස්ථාවට ඇවිල්ලා තිබෙන්නේ. ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කරපු සම්ප්‍රදාය අනුව රුපියල් 10ක් කැපීම නෙවෙයි මේකේ දෙන 50%ක් කැපුවොත් මේ රටේ මේ අමාත්‍යංශයෙන් තුල තියෙන දූෂණය නැති වෙන්නේ නැහැ කියන එකයි මම මුලින්ම මතක් කරන්න කැමති වන්නේ. මේ අමාත්‍යංශ තුලින් රටේ අනිත් සියලුම අමාත්‍යංශ හොබවන දෙයක්. මේක තුලින් අද අත්උස්සනකට පහට මේ රටේ තවත් ණයබරතාවය 1,50,000කින් වැඩි වෙන එක තමයි අපිට තියෙන්නේ. මේක පියවන ක්‍රමය තමයි මෙතෙක් දුර අපි වාද විවාද කරලා තිබෙන්නේ. මේක තුලින් ජනතාවට සෙතක් ලැබිලා තියෙනවද නැද්ද කියන එක දැම්මම පේන්න තියෙන කරුණ. මේ අවස්ථාවේදී කොතරම් අමාරුද කියනකොට ඔබතුමාලා දන්නවා කතානායක අපේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කියලා තිබ්බා මොන මන්ත්‍රීවරයෙක්වත් බැරි වෙලාවත් ප්‍රාදේශ සභාවල අත්විසුවත් අස් කරනවා කියලා. ඊට පසුවත් ඊයේ ඉඹුල්පේ ප්‍රාදේශ සභාවේ පරාජයට ලක් කරා. මේකෙන් පේනවාද රටේ තියෙන තත්වය. ඒ වගේම තමයි අද රටේ ආර්ථිකය කඩාවැටලා තියෙනවා කියන එක පේන්න තිබෙනවා. විපක්ෂ නායකතුමා දැන් මේ ඉදිරිපත් කරා අපේ අගමැතිතුමාට අර ඩොබ්ස් කියන මිනිස්යාගේ සංචාරක කර්මාන්ත කඩාවට්ටන්න කරන දේවල්. අද සංචාරක කර්මාන්තයේ ඔබතුමාලා දැක්කොත් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන අය 50%ක් 60ක් වත්කම් දෙනවා කියන්නේ එහෙනම් සුද්ධ මේ රටේ එන්නේ නැති නිසා තමයි ඒ අඩුව පියවන්න මේ කටයුතු කරගෙන යන්නේ. මෑතකදී මඩකලපුවේ පාසිකුඩා පැත්තට යන අවස්ථාවේදී පොල් පරිශ්‍රණ මණ්ඩලයට ගිය මම ඒකේ වැඩ කරා 600ක් විතර මට පුදුම හිතුණා රජයේ අංශයේ අය දවසකට රුපියල් 436ක් මෙයාට ගෙවලා වැඩ කටයුතු ලබා ගැනීම. මේකෙන් පේනවා ලොකු ආර්ථික අර්බුදයක් තිබෙනවා. මේ නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මේ පාලනය තුලින් ජනතාවට සෙතක් ලැබෙන්නේ නැතුව බරක් තමයි ලබලා දීලා තියෙන්නේ. ඒ නිසා අලුත් සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් අපි පුළුවන් තරම් ඉක්මනට ගොඩ ගන්නවන්න අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුව අද ධනපති ක්‍රමයට ඉක්මවා යන ගමනක් තමයි පේන්න තිබෙන්නේ. ඉතින් ඇමතුමනි මේ අවස්ථාවේදී මම අහනවා මුදල් ඇමතිත් නැත නියෝජ්‍ය ඇමතිත් නැත අද අන්තිම දවසේ කතානායකතුමනි මෙවැනි කරගාටුවේ ඔබතුමා පුටුවේ නැති නිසා මම බැලුවේ. ඉතින් ඔබතුමාලා මේ අවස්ථාවේදී අපට ප්‍රතිඋත්තර දෙන්න තියෙන හැබැයි මේක කමිටි ස්ටේජ් එකක් අපිට ප්‍රශ්න අහන්න තියෙන දෙයක්. මේක නිකන් කතා කරලා අහලා නිකන් කරන දෙයක් නෙමෙයි. අපි ප්‍රශ්න අහන්නේ මේක ජනතාව වෙනුවෙන් අහන දේවල්. මේ අවස්ථාවේදී අපිට පේනවා ටෙන්ඩර් ක්‍රම පුදුමාකාරයට යනවා. කනිජ තෙල් සංස්ථාවේ සපුගස්කන්ධ රිෆයිනරි එක රීෆර්බිෂ් කරන්න ගිහිලා ඔබතුමාලගේ කැබිනට් එකට දවස් 10කට ඉස්සලා ආවා. ඒ ටෙන්ඩර් එක US ඩොලර් 1.8කට තියෙන එක ඇමරිකන් කම්පැනිය ප්‍රතික්ෂේප කළා. මිලියන් 3.8කට චීන කම්පැනි දීලා තියෙනවා කියන එක අද හෙළිදරව් වෙලා තිබෙනවා. මෙවැනි 100%ක් වැඩි වෙලා කිසිම පදනමක් නැතුව එම තත්ත්ව පාලනය ඇයි මේ 100% දීලා කාගේ සාක්කුවලද මේ සල්ලි ගිලා තියෙන කියන එක මම අහනවා. මේ කියන්නේ අද හැන්දාවේ 5ට අපි අත්උස්සනකොට මේක තුලින් 1,50,000ක තව ණයබරතාවයක් වැඩි වෙනවා. මගේ මිත්‍ර අනුරයාපා පුදුම වුණා. ඔබතුමාලා දන්නේ නැහැ නෙමෙයි ඒක වෙලා ඉවරයි. එය අපි දන්නවනේ ඔබතුමාලගේ ටෙන්ඩර් ක්‍රම මමත් වගකීමකින් කියන්නේ මොකෝ අනිත් අය තමුන්නාසි හිතන විදිය මන් දන්නේ මේ අපි කියලා තියෙන්නේ මේ ටෙන්ඩර් ඉදිරිපත් කරපු අයට කියනවා මේක විශ්වකර්මයක් අපි මේ 1.8 බිලියන් ඩොලර්ස් වල දුන්නාම ඒක ප්‍රතික්ෂේප කළා 3.8 බිලියන් වලට ඉහළ නියෝගානුව දීලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් ඔබතුමාලගේ ටෙන්ඩර් හරි ඔබතුමා ප්‍රතික්ෂේප කරන්න. ඔබතුමා ප්‍රතික්ෂේප යාර ක්‍රිකට් මණ්ඩලය වගේ US ඩොලර් මිලියන් 3ක් නැති උනායි කියලා අපි එදා කිව්වම නැහැයි කියලා අඩු ගානේ අවංකව ක්‍රීඩා ඇමති දැන් පිළි අරන් තියෙනවා US ඩොලර් මිලියන් 3ක් නැතිලා තියෙනවා කියලා. ඔහොම තමයි අද කියන එක දන්නේ නැහැ. ඔබතුමාලට එන්නේ ඉතින් ඔක්කොම අවසන් කරලා අන්තිමට තමයිගේ අසංගහනක විතරනේ. ඉතින් ඔබතුමාලා දන්නේ වෙන පරිපාටිය මොකද්ද කියලා. මම දැනුවත්කමින් කියන්නේ මොකෝ මේක අපේ ආර්ථික මේක එක පුද්ගලක දෙන්නෙක් නෙමෙයිනේ. ඒ නිසා කතානායකතුමනි මම ඊටම තෝනේ කමින් කියන්නේ මොකෝ අද මේ වගේ අවස්ථාවක ඔබතුමාලා වගේ අය කතානායකතුමාගේ දුරේ නැතුව ඇමතිවරු අමාත්‍යංශ හරි මුදල් අමාත්‍යංශ බාරගත්තා නම් අර එවරකට හිටපු ගුවන් ඇමති සහ නාවික ඇමති වල සුද්ධ කිරීම පටන් ගත්තා නම් මම හිතන්නේ මීට වැඩිය බර අඩුවීමක් ඇති වෙනවා. මම මේක මතක් කරන්නේ අද බලන්න
අද බලන්න පත්තරවල ඉදිරිපත් වෙන එක. Sri Lanka slips in World Bank Doing Business Index. Negative outlook for Lankan banking sector say Fitch. ඇමතුරු 9 දෙනෙක්ට අල්ලස් චෝදනා. ඊට වැඩිය මගේ මිත්‍ර කීඩා ඇමති කියනවා മന്ത്രി වැටුමින් ජීවත් වෙන්න බෑ. ඒ නිසා මම ව්‍යාපාර කරනවා. ඇමතුමාට ලක්ෂ ගණන් දීලා විදුලි බිලත් ගෙවලා කාරුත් දීලා ටෙලිෆෝනුත් දීලා එතුමාට තමාගේ පඩියෙන් ජීවත් වෙන්න බැරි නම් එහෙනම් අහිංසක රජයේ සේවකයන් ලක්ෂ 13ක් කොහොමද ජීවත් වෙනවද? රුපියල් 35000 40000කට අඩුව ඒ කියන්නේ 125ක් කියනකොට ඉතිරි අය රුපියල් 25000ට අඩුව ජීවත් වෙන අය කොහොම ජීවත් වෙනවද කියන එක මම ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශ තුලින් මම අහිංසක ඔබ සියලු දෙනාගෙම ඉල්ලන්නේ. ඉතින් මෙවැනි ප්‍රකාශ කරනකොට රටේ ආර්ථිකය දෙදරලා තියෙනවා කියලා ඔප්පෙලා තියෙනකොට මොනවද තව ඉල්ලන්නේ? ඔබතුමාලගේ අයවැය තුලින්ම නොවැම්බර් මාසෙ ඉදිරිපත් කරපු අයම 21 වෙනිදා ඉදිරිපත් කරපු අයවැයෙන් එක පැත්තකින් රුපියල් 2500ක් වැඩි කරලා අනිත් පැත්තෙන් රජයේ සේවකයන් විතර 1200ක් එල්ලනවා. ඒත් ඕනතාවය කවුද ගෙවන්නේ? මෙන්න මේ වගේ බංකුලත් බාගට තල්ලු කරන ආණ්ඩුවෙන් අපි අහනවා. සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැත්තේ ඇයි? පුද්ගලික අංශයට මොනවද ඉදිරිපත් කරලා තියෙන්නේ? මේකෙන් බදු අඩු කරලා තිබෙනවද? මේකෙන් රැකිරක්ෂා ඇති කරන මාර්ග තිබෙනවද? ස්වයං රැකිය ඇති කරගන්නට අවස්ථාව තියලා තියෙනවා. ඒ නිසා ඇමතුමනි මම වගකීමකින් කියනවා මගේ උතුරු කොළඹ සහ කොළඹ දිස්ත්‍රික්කයේ අය අර කාන්තාවන්ට ඉදිරිපත් කළ තියෙන ලක්ෂ 2.5ක පොලි රහිත ණයක්. මේකේ අපි උපක්‍රමශීලීව එව්වා ගිහිලා බැංකුව වලින් කරුණාකර ගන්න කියලා. එතකොට මතක් කරේ මේ මොන විහිළුවක්ද? මේ වගේ ඕනනම් ගිහිලා අහන්න ඒ අයගෙම බැංකුවට 7-5ක් සල්ලි ඇවිල්ලා නැහැ මේ සම්බන්ධයෙන් කියලා. ඊට පස්සේ කිව්වා බලමු ජනවාරි මාසේ ඉඳන් කියලා. Now, what's the point? What's the point of order? What's the point of order? කතාරකතුමා මෙතුමාගේ බංකොලොත් භාවිතය ප්‍රකාශ කරලා තියෙන්නේ. නොවැම්බර් මාසේ 21 වෙනිදා ඉදිරිපත් කරනකොට බදු දැම්මම අය කළා ඉවරයි. බදු දැම්මම අය කළා ඉවරයි. මොනවද ඔය කතා කරන්නේ? නොදන්නවනම් කටවහගෙන ඉන්න. ඉතින් කරුණාකරලා අපි වගකීමකින් කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ජනාධිපති මුදල් ඇමති වශයෙන් ප්‍රකාශ කරාම ඒකෙන් වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමා එවලෙම ගැසට් පත්‍රිකාව රැවැලින්ම ක්‍රියාත්මක වෙනවා. නමුත් ඉතින් මොනවද මේ කියන්නේ? ඒකත් ඒ වගේ යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. ඒ ඉදිරිපත් කිරීම තුලින් ඒවා දැනුවත් කිරීමක් කළා තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි අහන ප්‍රශ්න වලට ඔබතුමා අහුම්කම් දීලා ප්‍රශ්න උත්තර දෙන වැඩිය හොඳයි. ඔබතුමා මීට ඉස්සෙල්ලා ප්‍රකාශ කරා රංජන් රාමනායක මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශයක්. තමාගේ අමාත්‍යංශයට රූපවාහිනිය අයිතියන එක සිළුමින දිනමින දවසට සැරයක් මේ පාර්ලිමේන්තු වරප්‍රසාද නැතුව චරිත ඝාතන කරන අපිට මොනවද වෙන්නේ? ඔබතුමාලට ගුණාම කැක්කුමක් තිබෙනවා. අපිට මේක අවුරුදු දවස් 365ම අපි දරාගෙන ඉන්නවා. ඒකට තියෙන සෙත මොකද්ද? ඉතින් කරුණාකර ඇමතුමා ආණ්ඩුවට එකයි විපක්ෂයට කියලා එකක් නැහැ. අපේ කතානායකතුමා කරන්නේ ඒ ශ්‍රේෂ්ඨ කියාව තුලින් මේක විවෘත කරලා තියෙනවා. ඒක තුලින් මඩ ගහනවන එක වෙනම දෙයක්. නමුත් ඔබතුමාලා හැම දවසම මඩ ගහනකොට එතකොට මොනවද වෙන්නේ? ඉතින් මමත් ඔබතුමාගේ එකට මම ඔකට එකතු වෙනවා. ඉතින් කරුණාකරලා ඒ හිතන දෘෂ්ටි කෝණයෙන් ඔබතුමාටත් හිතුවත් ඒක වැඩිය හොඳයි. ඉතින් මේ අවස්ථාවේදී මම ඊටමත් ඕනෙකමින් මතක් කරන්නේ ඔබතුමා කිව්වා මේක ධනාධිපති අස්සම් කරලා පස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි මුදල් ඇමති හරි කතානායකතුමා දන්නවද මෙතෙක් තුර ඒ බඩු වැඩි කිරීම 175ක් දැන් වෙලා ඉවරයි කියලා. මොකද ඒ ගැසට් පත්‍රිකාව එදා රාත්‍රියේම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඇමතුමනි ඉතින් මේ අවස්ථාවේදී මට කියන්න පුළුවන් කතානායකතුමනි එකක්. This is the only country in the world aspiring to be a middle income country where per capita income is equivalent to the per capita debt. මහා ලොකුට ආන්දෝලන ලක් කරන මෙන්න ඒක පුද්ගලාදාම මෙච්චරයි කියලා. නමුත් ඒක පුද්ගල ණයබරතාවය 3,91,000යි කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් ණයක් අරන් මේක මගේ මෙන්න මගේ වත්කමක වෙනුවට වැඩක් නැහැ. ඒකේ ණයබරතාවය ඊට සාපේක්ෂව තිබෙනවා. ඉතින් මෙන්න මේක තමයි අප මේ අවස්ථාවේ මතක් කරන්නේ. අපේ කෙහෙලිය ඇමතුමා මතක් කිරීමට සම්බන්ධයෙන් ඔබතුමා දන්නවා ඇති. මම හිතන්නේ ඔබතුමාට වෙලා නැහැ. ඉතින් කඩේට යන්න. ඉතින් අපි විපක්ෂින් නිසා ගිහිල්ලා බල්ලා කතා කරන නිසා කිරිපිටි මික රුපියල් 100කින් වැඩිලා තියෙනවා. ගෑස් එක 750කින්, ප්‍රවාහන ගාස්තු 110කින්, ජංගම දුරකථන 105කින්. මේ වගේ මුංගට හාල් මැස්සල කියලා තියෙන රුපියල් 16කින්. ඉතින් මේවා අවශ්‍යතාවයට ජනවරි මාසේ පළවෙනිදා වෙනකන් ඉන්න. මෙන්න මේ වගේ තමයි යූනියන් අය කියන්නේ. මේ අපේ අය නෙමෙයි. ආණ්ඩුවේම යූනියන් කට්ටිය කියනවා
indirect taxes and have increased by 2,633 per family. මෙන්න මේක තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ රජයේ සේවකයන් 2633ක් වැඩි වෙන මාසයකට 1200ක් එකතු කළා. ඒ ඌනතාවය කවුද ගෙවන්නේ? ඔබතුමාලා වගේ විදුලි බිල ගෙවන්න කවුරුත් නැහැ. ඒ අයගේ තියෙන ලෙඩ වුණාම මේ අවස්ථාවේදී මං හිතන්නේ අපේ සෞඛ්‍ය ඇමති ලොකු සේවයක් ඉෂ්ට කරන්න හදනවා. නමුත් අමාරුකම් තුලින් දැන් අද ලෙඩ වැටුණොත් මේ රෝහලකට ගියොත් බෙහෙත් නැහැ. මේව තමයි ඔබතුමාලගේ අමාත්‍යාංශ තුලින් මේ අයවැය තුලින් මුදල් වෙන් කිරීමේ තියෙන හැකියාව. ඒ විතරක් නෙමෙයි. මහා ලොකුට ආන්දෝලන ලක් කරපු අපිට හැමදාම තරිත ඝාතනය කරපු සතුස ගැන කතා කරනකොට මොනවද? ෆුල් පේජ් ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. මේකේ මොනවද තියෙන්නේ? මේක භාණ්ඩ 48ක් ඉදිරිපත් කරනවා. මෙන්න සේල් කියලා කියනවා. මැගි චිකන් ඊට පස්සේ ලිටල් ලයන් ජින්ජර් කුකීස් මෙන්න මේ වගේ ඒවා තමයි ඉදිරිපත් කරන්නේ. කෝ අපේ පරිප්පු ටිකට කෝ අපේ මාළු ටින් එකට මේවට අඩු කිරීමකුත් තියෙනවද? මෙන්න මේ නිසා තමයි හැමදාම ඔය චරිත ඝාතන කළා අද පාඩුවල දුවනකොට දැන් තමයි තේරෙන්නේ මොනවද සැබෑ මූල්‍ය විනයක් තියෙන්නේ මොකද්ද කියන එක. මේ කතා කරන මොහොතේ සම්පූර්ණ ණයබරතාවයේ කතානායකතුමනි කෝටි 7,58,000ක් ඒ කියන්නේ බිලියන් 7.5යි. ඒ කියන්නේ ට්‍රිලියන් 7.1කට ණයබරතාවය වැඩි වෙලා තියෙනවා. 2005 ජනවාරි මාසේ පළවෙනිදා මේ ණය සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමට දේශීය මට්ටමෙත් 1784ක් බිලියන් තියෙනකොට මේක 4 ගුණයක් වැඩිවීම කොයි විදියටද බාර ගන්න පුළුවන් අන්න කියන එක මම මේ අවස්ථාවේ මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය තුලින් අද මේ ඇමතුමාටම ඉදිරිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබතුමාලා තව අපූර්ව දේවල් පෙන්නනවා. 2016 ඒක පුද්ගල ආදායම $4,000යි කියලා තියෙනවා. මම පොඩි විශ්ලේෂණයක් කරා මේ සම්බන්ධයෙන්. දැන් 2012 තමාගේ ඒක පුද්ගල ආදායම 2,923යි කියලා කියනවා. එහෙනම් 2013 මේක 3,100ට වැඩි වෙලා තියෙනවා කියනවා. දැන් ඔබතුමාලා 2014ට රුපියල් 14,400යි අවුරුද්දකට වැඩි කරන්නේ. මේක එකතු කරාම ඒ 3,100ට 2014 ඒක පුද්ගල ආදායම වෙන්න පුළුවන් වන්නේ 3,200යි. එතකොට 2015ටත් පඩි ඒ වගේම වැඩි කරොත් මේ 4,000 කොහෙන් හම්බ වෙනවද? ඉතින් මේ විස්මිත කතා කියලා ජනතාව රවට්ටලා මොකද්ද මේ පෙන්වන්න හදන්නේ? මම පෙන්වන ඔබතුමාලා රජයේ සේවකයන් රුපියල් 14,000 ගෙවුවම කොහොමද ඒක පුද්ගල ආදායම වැඩි වෙන්නේ? ඒක තමයි රජයේ සේවය ලක්ෂ 13ක්. තමාගේ ශ්‍රම බල ශක්තිය 121ක්. කනගාටු 118ක්. මේක ලබා ගන්නවා නම් ඒක පුද්ගල ආදායම කොහොමද මේ 4,000කට ලබා ගන්න කියන්නේ? කරුණාකර මුදල් අමාත්‍යාංශයෙන් අද පෙන්වලා දෙන්න. ණයබරතාවය මම කිව්වා වගේ එක පැත්තකින් මේ ණයක් අරන් මෙන්න මගේ වත්කම කියලා පෙන්නලා අන්තිමට ණයබරතාවය ගෙවන්න තියෙන්නේ අහිංසක ජනතාවමයි. මේවා කරනකොට මම හිතපු මුදල් ඇමති වශයෙන් මම එකක් ඉල්ලනවා. අද බ්ලූ චිප් කම්පැනි වලට රුපියල් 100ට 3.5යි 4කට ගිහිලා ණය ගන්න පුළුවන් නේද ඇමතුමනි? දැන් මෙවැනි අයට පුළුවන් නම් 100ට 3.5කට 4කට ඩොලර් ලෝන් පිටරටින් ගන්න. එහෙනම් ඇයි නැෂනල් සේවිං බැංක් හරි ඉතිරිකිරීම් බැංකුව ගිහිලා 100ට 8.97කට ගත්තේ? ඇයි අද DFCC බැංකුව පුද්ගලික අංශය තුලින් මහ බැංකුවේ අන පරිදි ගිහිලා 9.75කට ණය ගන්නේ? ඔබතුමාලගේ ආණ්ඩුව තමාලා චීන ණය ගන්නවා 7.75යි තව එකට 100ට එකක් එකතු කරන වාර්ෂික ගෙවීමක් කරනවා 100.8.5යි. එතකොට පුද්ගලික අංශයට ගිහිලා පිටරටින් ණය ගන්න පුළුවන් 3.5කට මොන අපරාධයක්ද එන මේ ආණ්ඩුවක් වශයෙන් තමාලා ගිහිලා 109කට පොලි ණය ගන්න. මේවට කවුද උත්තර දෙන්න තියෙන්නේ? මේව අහනකොට අපි දේශද්‍රෝහියෝ. තමාලා 100ට වැඩි ණය ගන්නකොට මේක කවුද කරන්නේ? මේ දේශප්‍රේමී ක්‍රියාවක්ද? මෙන්න මේ නිසා තමයි අප මේ අවස්ථාවේදී විපක්ෂයක් වශයෙන් ඔබතුමාලගේ ක්‍රියාදාමය අපි හෙළා දකින්නේ. ඔබතුමාලට ඉදිරි දැක්මක් නැහැ. ඕන තැනකින් ණය අරන් ජනතාවගේ කරුණ ඒක තියාගෙන ඊට පස්සේ වෙනින් වියදම් කරනවා. මට මතකයි ජනාධිපති තුමා ප්‍රශ්න කරනවා මේවා අපි ණය ගන්න අපි කන්න නෙවෙයි. කන එක නෙමෙයි මෙතන තියෙන ණයබරතාවය වැඩි වෙලා කොහෙටද මේ සල්ලි යන්නේ කියන ප්‍රශ්නේ තමයි අපෙන් තියෙන්නේ. ඉතින් තමාගේ ආදායම මදි නම් තමාගේ ණයයි පොලිටික ගෙවන්න ඊට වැඩි මොනවද කරන්න තිබෙන්නේ? ඉතින් ඇමතුමනි අපි වගකීම ඉල්ලනවා. කරුණාකරලා මේ රටේ ආණ්ඩුවක් වශයෙන් 109ක ණය ගන්නකොට පුද්ගලික අංශ 3.5කට ගන්න පුළුවන් නම් මේ 150ක වැඩියමක් අනුව ඔබතුමාලා අරන් ණයබරතාවය වැඩි කරලා අද මේ ඡන්දය දෙන කෝටි 1,05,000ක වැඩි තව ණයබරතාවයක් එකතු කරන්නේ ඇයි කියන එක මම මේ අවස්ථාවේ ඔබතුමාගේ ඉල්ලනවා.
ඒ වගේම තමයි චීන ණය දැන් ඔබතුමාලා දන්නවා මේකට යම් විදියෙන් ප්‍රශ්නයක් ඇති කරන්න පටන් ගන්න තියෙනවා. ගෙවීමේ හැකියාව ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මේක මත්තල ගුවන්තොටු පොළ වෙන්න පුළුවන්, හම්බන්තොට වරාය වෙන්න පුළුවන්. වෙනින් සියලු දේම එක්ක ඒගොල්ලෝ කියනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් ගැන මේව කරනවා. වෙනින් රටවල් මේ ගැන කතා කරන්නේ නැහැ. ඔබතුමාලා ප්‍රිය කරන ගිහලා චීනෙන් ගන්න අධික මට්ටමට ගන්න ඒ වගේ රටවල් අදහනවා මානව අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. කොයි කාලෙද මෙවැනි කොන්දේසි ආවෙන්න පටන් ගත්තේ? ඒ විතර නෙමෙයි ග්‍රීක් බොන්ඩ්ස් අනුව කෝටි 310ක් අලාභයක් ලක් වෙලා තියෙන මේ අවස්ථාවේදී නිශ්ශබ්දව මේ ආණ්ඩුව කටයුතු කරනවා. රුපියල් 25000ක් බැරි වෙලාවත් රජයේ සේවකයෙක් වංචා කරොත් එයාව හිරගෙදර දාන අවුරුදු 6කට මේ ග්‍රීක් බොන්ඩ් වල කෝටි 310ක් නැති වුණ පුද්ගලයන්ට මොනවද කරලා තියෙන්නේ? වචනයක් කතා කරන්නේ නැහැ. මෙන්න මේව තමයි සූදු කරන්නේ. මේව තමයි පිරමිඩ් ස්කීම් කියන්නේ. කොහොම මේ වග කියන යුද්ධ මොනවද කරලා තියෙන්නේ යට විරුද්ධව? ඉතින් ඇමතුමා මං අමාත්‍යාංශය ගැන කතා කරන්නේ හැංගීම් බරකින්. මේ රටේ ජාතික ආර්ථික අවශ්‍යය ඇති කරන්න. මේ ආර්ථික කඩන එක නෙමෙයි අවශ්‍ය වන්නේ. මේක විදේශීකරණය නෙමෙයි අපිට අවශ්‍ය වන්නේ. මේ ජාතික තත්ත්වය තුලින් ජාතිකරණය තමයි මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ. මම මේ අවස්ථාව මොහොතකට බාධා කරනවා ඔබතුමාට වෙලින් විෂයක් සම්බන්ධයෙන් කියන්න. නමුත් ඒක මම හිතුවා අවශ්‍යයි ඔබතුමාගේ දැනුවත්කම. මොකද ඔබතුමා මුදල් අමාත්‍යාංශ කාලේ පුළුවන් තරම් ඉම්පෝට් සබ්ස්ටිටියුෂන් වලට යම් කටයුතු කරන්න බැලුවා. ශ්‍රී ලංකා මේ පිටරට සංචාරකේ මේ රට එනකොට එයා ඒ ලේබල් එක ගලවලා ගෙනලා දුන්නා. ශ්‍රී ලංකන් ආයතනයේ චෙන්නයි වලින් මෙහාට එනකොට ශ්‍රී ලංකන් ගුවන් ආයතනයේ ඒ ශ්‍රී ලංකන් ෆ්ලයිට් UL 101 එකේ තිබ්බේ වතුර බෝතලයක් පෙන්නලා මේකේ තියෙන්නේ අජ්මාන් වල ස්පෙෂලි පැක්ඩ් ෆොර් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අජ්මාන්. මෙන්න මේවටද ඔබතුමා අද මිලියන් මිලියන් 120ක් නැතහොත් කෝටි 2000ක් වෙන් කරන්නේ. මෙන්න මේ වගේවා පිටරට ඩුබායි වල වතුර තියනවද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් ස්පෙෂලි බොටල් for ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කියලා අන්නේ ලේබල් එක මම මේ අවස්ථාවේ ඔබතුමාට ඉදිරිපත් කරනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් තමයි කතානායකතුමනි ඔබතුමා එදා අමාත්‍යාංශ ධුරය දන්න කාලේ මෙවැනි කටයුතු ඉස්ස වෙන්නේ නැහැ. ඩුබායි වලින් වතුර ගේනවා නම් තව මොනවාද මේ විහිළුව? ලංකාවේ ඕන තරම් මේ සල්ලි වතුර තියාගෙන පිටරටින් ගේනවා නම් ඒකට හොඳ හොද්දක් තමයි දාලා තියෙන්නේ. ඩුබායි වල වතුර නැහැ. නමුත් මේ ඉතින් මෙවැනි දෙයක් මම පෙන්වන්න හදන්නේ. ඔබතුමාලා මේ අයවැය තුලින් කෝටි 2000ක් වෙන් කරනවා ඒ පාඩු ලබන ආයතනෙට. අවුරුද්දකට කෝටි 2600ක් අලාභයි. මේ ඔබතුමා ප්‍රාග්ධන එකතු කරනවා එක අණ්ඩ කැපිටලස් එක ඇත්තයි. නමුත් ඔය කෝටි 2000 දුන්නයි කියලා එක වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දෙනකොට මෙවැනි වතුර දුබායි වලින් ගෙනලා එකතු කිරීමක් විහිළුවක් නොවේද? මෙහි ඕන තරම් කම්පැනි දිනනවා. ඉතින් ඒව තමයි අපි පෙන්වන්නේ මුදල් අමාත්‍යාංශය කරන අපරාධ. ඉතින් what is the proportion? Do you get are you telling me that you are going to get oil from Sri Lanka and export to Maldives? Are you telling me that you are going to get oil from Sri Lanka and export to Maldives when you don't have oil here? That's the very thing that you're asking from a desert. You don't get water from Dubai. I can imagine if you get it from Maldives or you say from India. You're wasting time on a very trivial matter. Come on, I am only trying to say the absurdity. You are allocating 20 billion for Sri Lankan Airlines at the expense of the kerosene, the dal, the milk powder, all that you are increasing. You don't have a sense of proportionate. That's the problem that you have. You think that you are in a different echelon, so you don't care what happens below. We basically want to only show that the funds that are allocated from the treasury is mismanaged, is corrupt, top to bottom. That's what we basically want to know. Then look at what happens. ඔබතුමාලගේ අමාත්‍යාංශ තුලින් ගෝල්ඩන් කී ආයතන කඩා වැටුණා. සේලන් බැංක් එක, ද ෆයිනෑන්ස්, හයට් එක කෝකේ මේකේ සල්ලි ටික. ඒ අහිංසක තැන්පත් කරුවන් අඩු ගානේ 320ක් මැරිලා තියෙන දැනට. මේකේ 7-5ක් මෙයාට ගෙවන්න පුළුවන් හැකියාව ඇතිලා නැහැ. 115ක් ගෙවලා තියෙනවා. ඒ වැඩිපුර. හැබැයි ඊට වැඩිය ඉහළ ඉන්න මෙලෝ දෙයක් ගෙවලා නැහැ. ෆින්ගාරෙන් සල්ලි ලැබිලා තියෙනවා කොහෙද කියලා තියෙන්නේ. සසෙක්ස් এডুকেෂන්. මෙන්න මේ වගේ බැංක් සේලම් බැංකුව දැන් අරන් තියෙනවා. ඒකේ කෝටි 6800ක් තියෙනවා. තැන්පත් කරුණේ ගෙවලා නැත්තේ. මේ මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුවේ අධිපති තමාගේ හෙන්චයිලා ටික දාලා මේ වත්කම් ටික කිසිම වියදමක් දරන්නේ නැතුව පරිපාලනය වෙනස් කරලා තියෙනවා. ඒ අය රජ වෙනවා අහිංසක තැන්පත් කරුවන් මැරි වැටෙනවා. මුදල් අමාත්‍යාංශය මොනවද මේ සම්බන්ධයෙන් කළා තියෙන්නේ? මේ ගැන වචනයක් නැහැ. සිරානි බණ්ඩාරනායක අයින් කරන අවස්ථාවේදී කිරිබත් කවපු අයට අද කිරිබත් කවලා තියෙන සල්ලි ටිකක් නැතිලා තියෙනවා.
ඉතින් මේ මුදල් අමාත්‍යාංශයෙන් මිසක් මේවා වෙනින් අයගෙන් අහන්න පුළුවන්ද? ඉතින් මේවා තමයි අපි මේ අවස්ථාවේදී ඔබ මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය අනුව අපි තර්ක කරන්නේ. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය අලලෝඩු වැඩි කරනවා. ඒ වගේම තමයි බල්ලන්ගේ කෑමේ බඩුව අඩු කරනවා. මෙන්න මේ වගේ බඩුව ආණ්ඩුවක් තමයි මේ කටයුතු කරන්නේ. ඒ වගේම රත්තරන් 100%ක් තියෙන බඩු අහක් කරනවා. කැසිනෝ කට්ටියට තියෙන බඩු ටික නැති කරනවා. ඔබතුමාලගේ අමාත්‍යාංශ කොන්දක් නැතුණ කතා කරන්න අපි විපක්ෂයක් වශයෙන් අපි කතා කරන්න. ඒක තමයි තියෙන්නේ. ඔබතුමාලා දන්නේ නැහැ මොනවද අමාත්‍යාංශ කටයුතු කරන්නේ. මේව ඔබතුමාලගේ අමාත්‍යාංශ කැබිනට් මණ්ඩලය නොවේද මේව කරලා තියෙන්නේ. මේ මුදල් වැය ශීර්ෂය. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි අහන්නේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නේ නැතුව මේ කැසිනෝ කට්ටිය මෙවැනි අය රජ කරන්න තමයි මේ අවශ්‍ය කරගෙන යන්නේ. චෝගම් සම්බන්ධයෙන් වියදම කෝටි 1580යි. මේ ගැන කවුද ඉල්ලන්නේ? මේකේ මන්ත්‍රීවරයෙක්ට මම මෙතන වගකීමෙන් කියනවා Lanka pays British MP 3,412 pounds to attend the business forum. මෙන්න මේගොල්ලෝ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හෙළිදරව් කළා තියෙනවා. අපට මෙන්න මුදල් ගෙවලා තියෙනවා ශ්‍රී ලංකාවේ ඇවිල්ලා බිස්නස් ෆෝරම් එකට එන්න. විලි ලැජ්ජාවක් නැද්ද? ඔබතුමලා පෙන්වුවේ මෙන්න හැම තැනින්ම කතා නැගතුම තම මිනිත්තු දෙකකින් මම අවසන් කරන්න. ඉතින් මේ වගේ දේවල් කරනකොට කොහොමද මේවා කරන්නේ? ඉතින් මෙවැනි දේවල් ගෙවන්නේ අන්තිමට පගා දීලා මේ කට්ටිය ගේන්නේ. කොයි BMW කාර් මොනවද ඒකට වෙලා තියෙන්නේ? මේ වගේම තමයි නයිට් රේසස් තුලින් අනවශ්‍ය වියදමක් මිලියන 1580ක් මහනගර සභාවට මිලියන 980ක් මේවා ගෙවන්නේ අහිංසක බදු ගෙවන ජනතාව. මේක තුලින් රටට දෙන සෙත මොකද්ද? මෙන්න මේ නිසා තමයි භූමි තෙල් ටික, පරිප්පු ටික, කිරි පැකට් එක, ගෑස් එක මේව බදු වැඩි කරලා මේ අර තෘප්තියට මේ කරන දේවල් තමයි හරි අපරාධය. මේව තුලින් ආයෝජන මණ්ඩලය මම කියනවා මෙතන ලොකු වෙනසක් ඇති කරලා තියෙනවා. සභාපති නම් මුලට යම් වෙනසක් ඇති කරගෙන යනවා. නමුත් අපට අවශ්‍ය වන්නේ ඍජු ආයෝජන මිසක් රජයේ තියෙන ආයෝජනය මේවා මේ ආයෝජන මට්ටමට ගෙනලා වැඩක් නැහැ. පුද්ගලික අංශයේ ආයෝජන තමයි මේ රටට අවශ්‍ය වන්නේ. 108ක වර්ධන වේගයක් අවශ්‍ය නම් ඉතුරු කිරීම 126ක් රටේ තිබෙනවා නම් එන ඉතුරු 114 15 විදේශ ආයෝජන මේ රටට එන්න අවශ්‍යයි. ආයෝජන ගේනවා නම් අර විපක්ෂ නායකතුමා කිව්වා වගේ ඒ සංචාර කර්මාන්ත ඉන්න අයට ගිහිලා රේඩ් කරන එක මේ තියෙන්නේ. ඇයි මේ රටේ මෙහෙම කරන්නේ? ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කටයුතු කරන්න. නමුත් බාධා කිරීම තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. එක පැත්තේ ඉඩම් ගන්නවා, අනිත් පැත්තේ ආයෝජන වහලා දානවා. මේ රටේ විදේශ ආයෝජක ඒ වගේ එයිද කියන ප්‍රශ්න තමයි මේ අවශ්‍ය තියෙන්නේ. ඉතින් වෙලාව තියෙන නිසා මම එකක් අහනවා. මේ රටේ කුඩුකාරයන්ටද බලන්න පත්‍රයේ තියෙනවා bill on marijuana to be brought to parliament. මේක කියන්නේ සාලිල් දිසානායක ඇමතුමා. marijuana to be brought to parliament legalize. මේක හරි වැඩ. එක පැත්තෙන් කැසිනෝ ගේනවා, අනිත් පැත්තෙන් මත්ද්‍රව්‍ය ගේනවා. මෙන්න මේ ලිඛිතව ඇමතිවරයෙක් කියන දේවල්. මේ වගේ මොනවද මේ කරන්නේ? කුඩුකාරයන්ට මේ රට හදන්නේ. මේක මේ කැසිනෝ කාර්ය රට බාර දෙන්න හදන්නේ. කෝ අපේ රටේ බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරන මේ වැඩ පිළිවෙල. මහානායක ස්වාමීන් වහන්සේ බලන්න ගියාම එකක් කියනවා, මේක ආයෝජකවම තවත් එකක් කියනවා, ඊට පස්සේ රට විනාශ වුණාට පස්සේ කියනවා මේක UMP තමයි කරේ කියනවා. මෙන්න මේ වගේ ප්‍රතිපත්තිය ගෙනියන්න නැතුව කරුණාකරලා මෙන්න තවත් දැන් මාස 20කට ගංජා හෙරෝයින් 90000ක් අල්ලලා තිබෙනවා. ඉතින් කරුණාකරලා මේ රටේ ආර්ථිකය ප්‍රශ්නයක් ඇති නොවන එක ජාතික ආර්ථිකයක් ඇති කරන්න මේ අන්තිම මොහොතේ වුණත් එකතු කරන්න. මොකද 2014 ඉදිරිපත් කරාට 2015 වෙනකොට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුලින් අලුත් අයක් ඉදිරිපත් කරනවා කියන එක මේ වගේ මතක් කරගන්න කැමතියි. වැඩියෙන් ගත්ත කාලයේ පැත්තෙන් අඩු කර යුතුයි.